පොඩි වෙනස් වැඩක් කරන්න යන්නේ. ඉතින් චුම්බක ශාස්ත්‍ර කියන A level physics වල පාඩම ටියුට් එකක් එක්ක මම පොඩ්ඩක් රිවයිස් කරගන්න යන්නේ. ඉතින් ඒ රිවයිස් කරන එකත් එක්ක ඔයාලත් එක්ක මේ විදිහට ෂෙයා කරගන්න හිතුවා. එතකොට අර මම කරන රිවයිස් එක ඔයාලට මාත් එක්ක කරගෙන ගියොත් ඒක 100%ක් කර මට තේරෙන මට්ටමට නොතේරුණත් 95% තුළට ඔයාලට මොකක් හරි මේකෙන් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ මේ කරන වැඩෙන් අර ඔයාලට ටයිම් එක ඉතුරු වීමක් සහ ඔයාලට උනට 2x දාලා බලන්න පුළුවන්. සහ මම දෙයක් අර කියලා දෙන්න කැමතියි. මොකද එහෙම දෙයක් කියලා දුන්නාම මට පුළුවන් වෙනවා ඔයාලට පුළුවන් වෙනවා. එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ මම අදහස් කරන්නේ මෙතන ආත්මార్థකාමීත්වයක් නෙවෙයි. මම මේ දවල් මුලින්ම කියන්නේ අද මේ ෆස්ට් වැඩේ හින්දා. ඉතින් ආත්මార్థකාමීත්වයක් නෙවෙයි මේ ඒක කරන්නේ. එහෙම නැත්නම් දෙයක් මම කියලා දුන්නාම ඒක මට පුළුවන් වෙනවා කියලා මම කියන්නේ. ඒතකොට ඒකේ ප්‍රයෝජනේ මට හිතමු 190ක් වෙනවා. ඔයාලා 180ක් දෙනවා. ඒකට හේතුව මට වැඩියෙන් එන හේතුව මම කියවන මේක මිසක් හැබැයි ඔයාලට කියවල කරගන්න පුළුවන් නම් ඔයාලට ඒක ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට තේරෙනවද අවධානය ගැන? හැබැයි ඔයාලා මාර අවධානය තියන් හිටියොත් සහ මගේ කමියුනිකේෂන් ස්කිල් එක කොච්චරද කියලා මම දන්නේ නැහැ. ඉතින් අර මට තේරෙන දේ සමහරවිට ඔයාලට කියලා දෙtti සමහරවිට අර අඩු රේට් එකකින් ඔයාලට තේරෙන්න පුළුවන්. ඒකයි මම එහෙම කිව්වේ නැතුව ඊසාවකට කිසිම එහෙම දෙයකට ආත්මార్థකාමීත්වයක නෙමෙයි. රයිට්. ඉතින් මම කියනවා අනිවාර්යෙන් මේ වෙලාවේ ඔයාලා මේකට වැය කරන එක පාඩුවක් නම් ඔයාලා වැය කරන්න එපා. මොකද ඔයාලගේ ටයිම් එකයි ඔයාලට රයිට්. මම මේ රියල් ටීක් කතා කරන්නේ. ඉතින් දෙයක් කියලා දුන්නාම අනිත් එක තමයි ඒ දේ මට තමයි ඔයාලට තේරෙනවා කියන එකේ බෙනිෆිට් එක මම ඔයාලට කියලා දුන්නාම ඒකේ අර පිනකට මට වෙනවා කියන එකටත් වඩා ඒක වෙන්නේ හේතුව අපි දෙන්නට පුළුවන් වෙන එක. කියන්නේ මම කියලා දෙදි මගේ කියවලා ඒක අවධානය තියෙනවා මට ඔයාලට කියලා දෙන්න නම්. ඒ කියන්නේ මම මෙතන ටීච් කරන එක නෙමෙයි කරන්නේ මේ පාඩම අනිවාර්යෙන් ඔයාලා මීට කලින් දැනගෙන ඉන්න ඕනේ. මොකද එහෙම නැත්නම් මේක 100%ක් තේරුම් ගන්න බැරි වෙයි. ඒ හින්දා සාරි වයිස් එක කියන්නේ මම කලින් කිව්වා වගේම. ඉතින් ඔයාලා කිසිම දෙයක් මේ පාඩම කරලා නැත්නම් සහාය කරන්න අදහසක් තිබෙන්නේ නැත්නම් මම කියනවා එහෙනම් මේ වීඩියෝ එක ඒ කියන්නේ මේක බලවට ගමක් නැහැ. මොකද ඒ තියෙනවට වඩා දැන් මම කරවල දෙන්නේ මේ කියවලා හරි සහ මගේ බලාපොරොත්තුවක් නැහැ. ඔයාලා කියලා දීමක් වගේ කරන්න රිවයිස් කරලා දීමත් එක තේරෙනවා. ඒක තමයි හරි මම හිතනවා මම කියන්නේ පොක්කොන් දෙයක් කිව්වා කියලා කොහමරි මම මේ දේවල් කිව්ව ෆස්ට් වැඩේ ඉඳලා ඉතින් මගේ ඔළුවේ තිබ්බ අයිඩියා ටික තමයි කිව්වේ මෙහෙම මෙහෙම වෙන්නේ කියලා. ඉතින් මොකද මම උපරිම සාධාරණ කරනවා ඔයාලා මේක බලනවා නම් ඒ ටයිම් එකට හරිද? ඕකේ. මම නිකන් මේ මම රිවයිස් කරගන්න එක මම අර ටීච් කරන්න කැමතියි. ඒ කියන්නේ නිකන් දෙයක් කියලා කරන්න කැමතියි. සමහර අය දේවල් තනියෙන් කරද්දී පාඩම් හිටිනවා. දැන් මට නම් දෙයක් කියලා දෙද්දී පාඩම් හිටිනවා. සහ සමහර අය තියෙනවා හයියෙන් කියවත් තියෙනවා. එමෙම තියෙනවා මෙතන. ඉතින් ඔයාලට හොඳට මේ ඔයාලා යූස් කරන්න. ඉතින් සමහර අය තියෙනවා දෙයක් අහගෙන ඉති මතක හිටිනවා. අන්න ඒ වගේ කටිය මේ ගොඩක් කියලා හරි කොහමරි මම මේ පාවිච්චි කරන අනුරාධ පෙරේරා කියන සර්ගේ ක්ලාස් එකේ ටියුට් එක ඒක මම ක්‍රෙඩිට් දෙනවා. මොකද මෙහෙම අර මට මේ පාවිච්චි කරන්න බැහැ. ඉතින් මම මේක යූස් කරන්නේ ඉගෙන ගැනීම ප්‍රමාණයක් සහ ITI එකේ අනිවාර්යෙන් යාළුවා තියෙනවා. මේ සහ මම ක්ලාස් එකේ යාගේ ඉතින් ඒකත් කිව්වා මොකද ප්‍රොමෝෂන් නැහැ බට් මම මේ ටියුට් එක පාවිච්චි කරන නිසා ඒකට ක්‍රෙඩිට් එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒකයි. කොහමරි මම වැද කියලා දෙගෙන මේක පාවිච්චි කරන්නේ. ඔද මම දන්නේ නැහැ එහෙම අවුලක් තිබුත් මම මේකත් අයින් කරන්න ඉට්ස් ඕකේ. ඒක තමයි. හරි. අපි පොසිටිව් වැඩේ පටන් ගමු එහෙනම්. මම මෙතන නොට් එක සීරියස්ලි කියවන්නේ නැහැ. හැබැයි මුල් ටික කියවනවා. මොකද ඒක වැඩි එකක් සමහරවිට මටත් නැහැ. මොකද පාඩම් කරගෙන ගියාට සමහර දේවල් මේ වගේ මතක නිසා මේක මම කියවන අවසාන පාර වෙන්න පුළුවන්. මොකද ලොකු ටයිම් එකක් එක්ස්පෙන්ඩ් කරන්න නැති නිසා කොහමරි ගොඩක් කියලා කතා කරා. දැන් වැඩේට යන්න. විද්‍යාඥයන් විසින් ස්වභාවය හඳුනා ගන්නා ලද පාෂාණ විශේෂයක එකිනෙක අතර ආකර්ෂණ බල හා විකර්ෂණ බල පවතින බව හඳුනාගත් අතර මේවා චුම්බක ලෙස හඳුන්වන ලදී. ඒ කියන්නේ යම් කිසි ගල් වර්ගයක් තියෙනවා. ඒක යම් කිසි ආකර්ෂණයක් තියෙනවා. ඒක චුම්බක කියලා හඳුන්වගෙන තියෙනවා කියලා කියනවා. මෙලෙස හඳුනා ගන්නා සරල චුම්බකයකට අග්‍ර දෙකක් පැවතිය හැකි. පැවතිය අතර ආකර්ෂණ හා විකර්ෂණ පහත පරිදි අධ්‍යයනය කර හැක. ඔව් අපි දන්නවා සාමාන්‍ය චුම්බක වලට ආකර්ෂණ සහ විකර්ෂණ තියෙනවා කියලා. ඉතින් ඒක මේ පහත පරිදි අපිට හඳුනා ගන්න පුළුවන් කියලා මෙතන කියලා තියෙනවා. දන්න චුම්බකය අග්‍ර දෙක තමයි මේ තියෙන්නේ. පොඩි ස්ලෝ එකක් තියෙනවා ලියද්දී ඒ දන්නේ මම ඒකට හේතුව කවන්නේ. දන්න චුම්බකය NS කියලා අග්‍ර දෙකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් S අග්‍රයයි S අග්‍රයයි එක ළඟ තිබ්බම අපිට බලා ගන්න පුළුවන් විකර්ෂණ වෙනවා. හරියට නිකන් දන වගේ දන විකර්ෂණ වෙනවා. ඍණ විකර්ෂණ වගේ SS විකර්ෂණ වෙනවා. NN විකර්ෂණ වෙනවා. ඒ කියන්නේ සජාතිය අග්‍ර විකර්ෂණ වෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. විජාතිය අග්‍ර ආකර්ෂණ වෙනවා. මේක සාමාන්‍යයෙන් ලෝකේ නිකන් අර ගත්තාම තියෙන දෙයක්. ඒ කියන්නේ පිටුම ගේනවා ආකර්ෂණ වෙනවා වගේම ධන ඍණ ආකර්ෂණ වෙනවා වගේම කියන්නේ විජාතිය දේවල් ආකර්ෂණ වීම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ චුම්බකවලත් ඒ විදිහම තමයි. පාෂාණ වර්ගයක මෙලෙස චුම්බක ලක්ෂණ නැතිවීම සම්බන්ධව එවින් නම් විද්‍යාඥයා කළ පරීක්ෂණය සිදු කළ අතර ඔහු විසින් එවින්ගේ චුම්බක අනුගවාදය ඉදිරිපත් කරන ලදී. මට මේක ගැන කිසි මතකයක් නැහැ. අපි බලමු මොකක්ද ඒක කියන්නේ කියලා. එවින්ගේ චුම්බක අනුගවාදය චුම්බක පදාර්ථයන් කොටස් වලට වෙන් කරගෙන යන විට චුම්බක ලක්ෂණ පවතින ලෙස හමුවන සරලතම ව්‍යුහය චුම්බක අණුව ලෙස හැඳින්වේ. චුම්බක අණුවටත් අග්‍ර දෙකක් පැවති. මේ අණුව චුම්බක S හෝ N ඒකද්‍රව ලෙස කිසි විටකත් නොපවතී. ඒ කියන්නේ චුම්බකයක සරලම අණුවෙත් මේ විදියට S සහ N විදියට තමයි තියෙන්නේ. ඒක කොච්චර කරුවත් S වෙනම N වෙනම නැහැ. මොකද ඒකට හේතුව ඉතින් S තිබ්බොත් තමයි N තියෙන්නේ. N තිබ්බොත් තමයි S තියෙන වගේ එකක්. ඒ කියන්නේ චුම්බකයක් කියන්නේ ඒ වගේ දෙයක් කියලා කියනවා. ඒ කියන්නේ වෙනම
ගන්න බෑ. මේක අණුවක් විදිහට තමයි තින්නේ. අර පරමාණුවක S පරමාණුවක් කියලා එහෙම නැහැ. එහෙම ගත්තාම මට තේරුණ විදිහට මෙතන තියෙන්නේ. බොහෝ පදාර්ථවල මෙම චුම්බක අණු පවතින අතර චුම්බක අණු පිළිවෙලකට පවතින පදාර්ථ ස්ථිර චුම්බක ලෙස හැසිරෙයි. ඒ කතාව කියනවා නම් පොඩ්ඩක් ඒක මට ඔලුවට ආවා. මේ විදිහට අණු එකම විදිහකට ඒ කියන්නේ පිළිවෙලකට තියෙනවා නම් අපි ඒවට ස්ථිර චුම්බක කියනවා. සමහරවිට අපිළිවෙලකට තියෙන ඒවාත් තියෙනවා. ඉතින් ඒ අපිළිවෙලට තියෙන ඒවා හැබැයි පිළිවෙලකට චුම්බකයක් ලං කරාම හැදෙනවා නම් අපි ඒවට කියනවා චුම්බක ආකර්ෂණය කරන දේවල්. ඒ කියන්නේ යකඩ වගේ දේවල්. ඉතින් ඒ විදිහට හැබැයි අපිළිවෙලට ඒ චුම්බක අණු තිබ්බත් සමහරවිට ඒවා ඒ කියන්නේ නිකන් ස්ථිර ලෙස කියන්නේ වෙනස් වෙන්න බැරි විදිහට නිකන් චුම්බකෙන් ලං කරත් ඒවා වෙනස් වෙන්නේ නැත්තම් උදාහරණයක් විදිහට මැටි ලී වගේ දේවල් අන්න ඒවා චුම්බක වලට ආකර්ෂණය වෙන්නේ නැති ද්‍රව්‍ය විදිහට හඳුන්වන්න පුළුවන් කියලා තියෙනවා. මෙතන ඒක තියෙනවා මම හිතන්නේ. යකඩ වැනි සමහර පදාර්ථවල චුම්බක අණු පිළිවෙලකට පවතී. ඔව් ඒ අණු පිළිවෙලකට තියෙන හැබැයි මේ චුම්බක ලක්ෂණ නොපෙන්වන නමුත් ස්ථිර චුම්බකයන්ගේ ස්පර්ශ කළ විට తాවකාලික චුම්බක ලක්ෂණ පෙන්වන. ඒ කියන්නේ චුම්බක අණු වලට වෙනස් වීමේ හැකියාව තියෙනවා චුම්බකයක් ලං කරාම. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. යකඩ තියෙනවා මේ විදිහට කිසිම අර පිළිවෙලකට නැහැ. නමුත් ස්ථිර චුම්බකයක් මේ විදිහට ලං කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. తాවකාලික චුම්බකයක් ලෙස ඒකත් හැසිරෙනවා නිකන් අර අණු. මෙතන වෙන්නේ මේ ආකර්ෂණයක් ඇත්තට මේන් සිට S දක්වා සිදුවන චුම්බක ක්ෂේත්‍ර හැදීමක් වගේ දෙයක් වෙන්නේ. ඒක අපි ඉස්සරහට චුම්බක බල රේඛා හැදීමක් ඒක බලමු. හරි. එතකොට යකඩ වැනි සමහර පදාර්ථ ස්ථිර චුම්බක වලින් පිරිමැදීමෙන් දීර්ඝ කාලීනව චුම්බකයක් බවට පත් කළ හැකි අතර අධික කම්පනයකින් නැවත චුම්බක ලක්ෂණ නැති විය හැක. චුම්බකයක් කඩා වෙන් කරන ආකාරය අනුව නැවත මේ ස්ථානයේදී චුම්බකය ඇලවිය හැකිද නොහැකිද යන්න තීරණය වේ. ඒක මට තේරුන්නේ නැහැ පොඩ්ඩක් කියමු. මෙතන කියනවා සමහර පදාර්ථ ස්ථිර චුම්බක වලින් පිරිමැදීමෙන් දීර්ඝකාලීන චුම්බකයක් බවට පත් කර හැකි අතර අධික කම්පනයකින් චුම්බක ලක්ෂණ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට චුම්බකයක් තිබුවොත් ඒක සමහරවිට පොළේ ගැහුවොත් වැටුනොත් අධික කම්පනයකට ලක් වුණොත් ඒකේ චුම්බක ලක්ෂණ නැති වෙන්න පුළුවන් කියලා කියනවා. ඒත් එක්කම තව දෙයක් විදිහට අපිට යකඩ වගේ දෙයක් ස්ථිර ලෙස ටික කාලයක් දීර්ඝ කාලයක් චුම්බකයක් එක්ක තිබ්බොත් ඒකට අතර චුම්බක ලක්ෂණ එනවා. එතකොට ඒක නිකන් తాවකාලික චුම්බකයක් නැත්තම් චුම්බකයක් බවට පත් කරන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ මෙතන තියෙනවා චුම්බකයක් කඩා වෙන් කරන ආකාරය අනුව නැවත එම ස්ථානයේදී චුම්බක ඇලවිය හැකිද නොහැකිද යන තීරණය වේ. මෙහෙම චුම්බකයක් තියෙනවා. ඒක අපි කඩනවා. කෙඩුවට පස්සේ ඇලවිය හැක කියලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම තියෙනවා NS සිරෙන් දක්වා තියෙනවා. මේ අතර කඩනවා. ඒ අතර කැඩුවාම අලවන්න බෑ කියලා කියනවා. ඒ උදාහරණයක් විදිහට මෙහෙමයි. දැන් මෙතනින් මේ විදිහට කැඩුවොත් චුම්බකේ හැබැයි මෙතනත් S තියෙනවා, මෙතන N තියෙනවා, මෙතන S තියෙනවා. එතකොට ඒ තරත් චුම්බකයක් තියෙන්නේ. එතකොට ඒවා ආය නැවත ආකර්ෂණය වෙනවා. හැබැයි චුම්බකයන් මේ අතර කැඩුවොත් අර චුම්බක අණු මේ විදිහට තියෙන්නේ මේ ආකාරයට. එතකොට මේ අතර කැඩුව කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ. නිකන් හරියට මෙහෙම තියෙන අණු මෙහෙම අපි අලවන්න හදනවා වගේ වැඩක් වෙන්නේ. එතකොට ඇලවෙන්නේ නැහැ. මොකද මෙහෙම සමාන්තරව තමයි චුම්බක අණු පිහිටන්නේ. එහෙම එකක් තමයි එතන තියෙන්නේ. මේ විදිහට මේ පැත්තවල තිබුණ එක තවත් සාර්ථකයි තේරුම් ගන්න මං හිතන්නේ. චුම්බකයක් කවට ක්ෂේත්‍රයේ බල රේඛා චුම්බක ක්ෂේත්‍රයක් කවට ක්ෂේත්‍රය හා බල රේඛා. බල රේඛා කියන එක මාර වැදගත් වෙන ඉස්සරහට. ඉතින් කොහොම හරි ඔයාලා දන්න නැති නේද? චුම්බකයක් කවට ක්ෂේත්‍රය යනු චුම්බකය මගින් චුම්බක බලපෑම ඇති කළ හැකි බල ප්‍රදේශය. ඒ කියන්නේ චුම්බකයක් මොකක් හරි තියෙනවා නම් ඒකේ අවට කරන්න පුළුවන් බල ප්‍රදේශයක් තියෙනවා නම් අපි ඒකට චුම්බක ක්ෂේත්‍රයක් කියනවා. විද්‍යුත් ක්ෂේත්‍රවලත් එහෙම එකක් තියෙන්නේ. නිකන් උදාහරණයක් විදිහට චුම්බකයක් තියෙනවා. ඒ චුම්බකයේ යකඩ කැල්ලක් තිබ්බාම ඒ යකඩ කැල්ල ඇද ගන්න ප්‍රදේශයක් තියෙනවා. සමහරවිට නිකන් මාර දුරකින් තිබ්බොත් ඒක නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැරි ක්ෂේත්‍රය නැහැ. අවරි ඒ වගේ චුම්බකයක් අවට තියෙන ඒ බලපෑම ඇති කරන්න පුළුවන් ප්‍රදේශය චුම්බක ක්ෂේත්‍රයක් කියනවා. මෙතන වැඩිදී කොහොමරි සෛද්ධාන්තික චුම්බකයක් අවට බල ප්‍රදේශය අනන්තය දක්වා වේදන අතර චුම්බකයක් අවට ක්ෂේත්‍රයේ පැවැත්ම බල රේඛා මගින් නිරූපණය කරයි. අන්න මම දන්නේ නැද්ද ඉගෙන ගත්තා. චුම්බකයක් අවට බල ප්‍රදේශයේ අනන්තය දක්වා වේදන අතර චුම්බකයක් අවට ක්ෂේත්‍රයේ බලපෑම බල රේඛා. ඒ කියන්නේ චුම්බකවල බල රේඛා යන තැන ඉවර වෙන තැනක් නෑ. උඩරම තියෙනවා නේද? අර ඒකේ
බලයේ ප්‍රමාණය අඩු වෙන එක වෙනයි. හැබැයි ඒකේ අනන්තය දක්වා වේදෙනවා මට පේන විදිහට. ඕකේ. දණ්ඩ චුම්බකයේ ක්ෂේත්‍රය. චුම්බක බල ක්ෂේත්‍රයක් මගින් එම ස්ථානයේ පවතින චුම්බක එන්නග්‍රය මත බලය ඇතිවන දිශාව නිරූපණය කරයි. ඒ කියන්නේ සිරෙන් දක්වා කියලා තිබ්බනම් ඒක පහසුයි. ඒ කියන්නේ මේ මන්ස් කියන සමහර දේවල් මේ ටියුට් එකේ වැරදි කියනව නෙවෙයි. සහ ඒවා හරිම ගානට තියෙනවා මං හිතන්නේ. හැබැයි මං කියන්නේ අර අපිට තේරුම් ගන්න පුළුවන් විදියට සමහර විට ඒ වගේ දේවල් මේ වගේ එකට දාන්න බෑ. මොකද ඒක අපි තේරුම් ගන්න ඕන දෙයක්. හරිද? හරි. කොහමද? S දක්වා තමයි අපිට බලා ගන්න පුළුවන් චුම්බක බල රේඛා නිරූපණය කරන්නේ. එතකොට මෙතන n එකක් තිබ්බොත් S එකක් තිබ්බොත් ඒකෙන් දෙසට යනවා. ඒ විදිහට. අපි ඒක පොඩ්ඩක් ස්කිප් කරමු පොඩ්ඩක්ම. හරි. චුම්බක බල ක්ෂේත්‍රයක් මගින් එම ස්ථානයේ පවතින චුම්බක එන්නග්‍රය මත බලය ඇතිවන දිශාව නිරූපණය කරයි. චුම්බක බල ක්ෂේත්‍රයක් මගින් එම ස්ථානයේ පවතින චුම්බක එන්නග්‍රය මත බලය ඇතිවන දිශාව නිරූපණය කරයි. right. Okay. හරියට මං හිතපු දේ හරි. අර විද්‍යුත් ක්ෂේත්‍රවල බල රේඛා තියෙන්නේ ධන Q එකක් ධන ආරෝපණයක් තිබ්බා මේක යන ඒ වගේ එකක්. අන්න ඒ වගේ කතාවක් තමයි මෙතනත් තියෙන්නේ. චුම්බක බල ක්ෂේත්‍රය මගින් එම ස්ථානයේ පවතින දැන් මෙතන ගත්තොත් ස්ථානයේ පවතින එන්නග්‍රය මත බලය ඇති වෙන දිශාව. මෙතන n එකක් තිබ්බොත් ඒකේ බලය කොහෙටද ඇති වෙන්නේ කියන එක වගේ තමයි මේ චුම්බක බල රේඛා නිරූපණය කරන්නේ. එක්සැම්පල් මෙතන තිබ්බොත් මම අර කලින් වැරදි රන්දිර මේ පැත්තට බල රේඛා මෙහෙට තියෙන්නේ. එතකොට මෙතන තිබ්බොත් එතන n එකක් තිබ්බොත් ඒකේ කොහෙටද නිරූපණය කරන්නේ? කොහෙටද යන්නේ? කියන්නේ n එකක් තිබ්බොත් කොහෙටද යන්නේ කියන එක නිරූපකරණය කරන එක තමයි බල රේඛා කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපි මෙහි ක්ෂේත්‍රයක් තිබෙන්නේ නැහැ නේද? උදාහරණයක් විදිහට චුම්බක ක්ෂේත්‍රයක් මෙහෙම තියෙනවා නම් මෙතන n එකක් තිබ්බොත් ඒක මෙහෙට යනවා නම් අපි ඒක මේ විදිහට බල රේඛා වලින් නිරූපණය කරනවා කියලා තමයි එතනදී කියන්නේ. මේ විදිහට. ඒතර දැන් මේ විදිහට තිබ්බොත් ඒකේ මත F කියලා බලයක් ඇති වුණොත් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ඒ චුම්බකේ මේ විදිහට රොටේට් වෙනවා. මේ විදිහට බල රේඛා තියෙන විදිහට. එතකොට මෙහෙම ඒක රොටේට් වීමක් තමයි වෙන්නේ. ඒක වෙන්න ඒ කියන්නේ චුම්බක මගින් බලයක් ඇති වෙන නිසා. හරි. අපි ඊළඟ බලමු පෘථිවි චුම්බක ක්ෂේත්‍රය කියන එක. ඇත්තටම මේ වෙනකන් තිබු දේවල් ටික මාරම වටිනවා. ඒවා ගානට තියෙනවා. මොකද ඒ දේවල් මාරම තියරි ඒවා ඒ මුල් ටික තිබ්බොත් තමයි ඊළඟ ටික තියෙන්නේ. ඒ කියන්නේ ඒක හොඳට තේරෙනවා. සමහර දේවල් දැන් මට ඔළුවේ අර අන්ලොක් වෙනවා. මේ දැන් මම අර මේ හරි කළොත් දෙයක් දැනගත්ත කියලා. එතකොට මේ අර කලින් ඉගෙනගෙන තිබ්බ සමහර අර පොඩි පොයින්ට් අහුවෙද්දී ඒක තේරෙනවා මේ මෙහෙම කියලා තේරෙනවා. අර සමහර ප්‍රශ්න වල තියෙනවනේ මේ කුණේ කොහොමද දන්නේ? හැබැයි අපි ගාන හදනවා. අන්න ඒ වගේ දේවල් සමහරවිට තේරෙනවා මේ වගේ නෝට් එකක් කියවන යනකොට. හරි කොහොම හරි. පෘථිවිය තුළ ඇති විශාල දණ්ඩ චුම්බකයක් පවතින ආකාරයට පෘථිවි චුම්බක ක්ෂේත්‍රය අපි කියවන්නේ. හරි. පෘථිවිය තුළ ඇති විශාල දණ්ඩ චුම්බකයක් පවතින ආකාරයට පෘථිවියට චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවන අතර පෘථිවි භූගෝලීය උතුරෙහි ආක්ටික් ප්‍රදේශයේ දණ්ඩ චුම්බකයක දක්ෂිණ ධ්‍රවයකුත් භූගෝලීය දකුණෙහි ඇන්ටාර්ක්ටික් කියන පැත්තේ කියන්නේ උතුරු පැත්තේ වෙල බලා ගන්න පුළුවන්. සෝරි කරන්ට් ගියා. හරි. නැවත ආවා. ආය අපි කියමු භූගෝලීය උතුරෙහි දණ්ඩ චුම්බකයක දක්ෂිණ ධ්‍රවයකුත් භූගෝලීය දකුණෙහි දණ්ඩ චුම්බකයක උත්තර ධ්‍රවයකුත් පවතින පරිදි පෘථිවි චුම්බකයක් පවතී. ඒක අපිට චුට්ටක් පැටලෙනවා වගේ තේරුණාට ඒක පැටලෙන්න ඕනේ නැහැ. ඒක තමයි ඇත්තට වෙන්න ඕන දේ.